මේ පළාතේ කට්ටිය මෙහි පැත්තට කියන්නේ සිරිපා කඳු අඩවිය කියලා. සමන් දෙයියන්ගේ අඩවියේ සිරිපා අඩවිය කියලා කියන්නේ මේ කඳු පන්තියට. මං ඉතින් දවස් දෙකක් තුනම උත්සාහ කරා මේ නැවතිලා අවුරැල්ලක් වැඩනකම් මේ කන්දියේ වීඩියෝ එකක් ගන්න. තාම බැරි වුණා. ඒ වගේම සිරිපොද වැසි, තද වැසි දිගටම. නුවරඑළිය හැටන් පාරේ. බංගලා 7 ඒ ප්‍රදේශෙන් තමයි මම මේ ගන්නෙ පින්තූරේ. මේ වීඩියෝ එක ඉතින්ලා ගන්නෙ මම මේ කඳු වැටියට යන්න තමයි ආවේ. ඒත් තාම ඒ ප්‍රදේශයට තද වැසි නිසා යන්න එපා කියලා මේ පළාතේ කට්ටිය කියන්නේ. මේ කන්දේ තියෙනවලු පන්සලක්. ස්වර්ණපාලි මහා සෑය කියලා කියන්නේ. ස්වර්ණපාලිද ස්වර්ණමාලිද කියලා ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. සමහරු කියනවා ස්වර්ණපාලි මහා සෑය කියලා. සමහර අය කියනවා ස්වර්ණමාලි මහා සෑය කියලා. ස්වර්ණමාලි මහා සෑය තියෙන නම් අනුරාධපුර කියලා මම අහලා තියෙන්නේ. ඉතින් මෙහි මොකද්ද තියෙන්නේ කියලා ගිහින් බලන්න ඕනේ. යන්න ක්‍රමයක් නැතුව තමයි බැරිම තැන මම මේ ඔයගොල්ලන්ට මේ ටික පෙන්වන්නේ වීඩියෝ එකක් බලන්න මෙතන ඉඳලා පාරට තියෙන දුර. මම ගත්තොත් පාර අන්න. ඔය පාරේ ඉඳලා ගොඩක් ඈතින් තමයි මේක තියෙන්නේ. සිරිපා අඩවිය කියලා කිව්වට මේක තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. නුවරඑළිය නගරයේ ඉඳලා තමයි පොඩි දුරක් තියෙන්නේ කියලා කියන්නේ. මෙම කඳු පන්තියට යන කඳු පන්තිය හැමතැනම නම් යන්න බෑ. මහා වෘක්ෂතල වෘක්ෂ වලින් වැහුණු විසල් වන උයනක්. ඒ වන උයන කොතෙක් මායිම් පිහිටනවාද කියලා මම දන්නේ නැහැ. බොහෝ දුරට තියෙනවා මේ ඔයගොල්ලන්ට පේන්නේ. හේතුව කන්ද මීදමින් වහිලා. අර උඩ අහසක් නැහැ. අහසයි ගසුයි එකට එකතු වෙලා තියෙන්නේ. ඔය ඈතින් පේන්නේ හැටන් නුවරඑළිය පාර. නුවරඑළියේ ඉඳලා කිලෝමීටර් 5ක් මේ තැන තියෙනවා. මට දැන් මෙතෙන්ට යන්න විදිහක් නැති නිසා මම ඕගොල්ලන්ට පෙන්නන්නේ ඔයාලවත් දවසක මේ තැනට යන්න. සමහරවිට ඔයගොල්ලෝ ගිහිල්ලත් ඇති නේද? මට නම් යන්න බැරි නා මේ පළාතේ මිනිස්සුත් කියනවා ගිහිල්ලා නැහැලු. අඩුමතර මේ පන්සලටවත් ඒගොල්ලෝ ගිහින් නැහැලු. ඇයි කියලා දන්නේ නැහැ. පැරණි පන්සලක්. නමුත් ඒ පන්සල ගාට වාහනයකින් යන්න පුළුවන් තරමේ පාරක් තියනවලු. ස්වර්ණපාලි කියලා අපේ රජිනක් හිටියා කියලා මම අහලා තියෙනවා. ඒ සම්මණ්ණල අඩවියට එය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඉතිහාසයේ හොයන්න නම් මේ පන්සලෙට යන්නම වෙනවා. නුවරඑළියේ තියෙන පිඹුරුපත් ඔක්කොම අදින්නත් වෙනවා. තාම නම් මට ඒක කරන්න බැරි වුණා. මම උත්සාහ කරනවා මේක බලන පුරාවිද්‍යා දැනුම තියෙන කවුරුම හරි ඉන්නවා නම් මට ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ඒ ඉතිහාස කතාව මොකද්ද මේ සමන්ල අඩවිය කියන්නේ ඇයි? ඒකට ස්වර්ණපාලි චෛත්‍යයක් ස්වර්ණපාලිගේ මහසෑ රාජ්‍යයක් ඉන්නේ ඇයි කියන එක මට තාම ප්‍රහේලිකාවක්. වෘක්ෂ ලතා වලින් පිරුණු මහා වනයක්. හරිම ආසයි යන්න. ඒත් යන්න විදිහක් නෑ කොහොම යන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මුළු දවසම මේදෙම වැහිලා. ඒ කන්දට වහිනවලු. දවසක යන්න ලැබේවා. අපි දන්නේ සමනොල අඩවියේ තියෙන්නේ සුමන සමන් දෙවියන්ගේ අඩවියේ තියෙන හැටන් කියලානේ. හැබැයි මේක හැටන් වලට කොච්චර දුරට සම්බන්ධද කියලා නැත්තම් ඒ කඳුපන්දියත් එක්ක යාවෙච්ච එකක්ද කියලා මේ පැත්තේ මිනිස්සු දන්නෙත් නැහැ. මට තේරෙ මොකුත් නැහැ. අපේ රට කොයිතරම් සුන්දරද?
ගොඩක් දේවල් සංගමගෙන ඇති නේද? ඒ සොයාන ගමනේදී ඔගොල්ලොත් මට අත්වලක් වෙනවා. තෙරුවන් සරණයි.